මාත්‍යද? කවුද මේ? සර් මම ධනුෂ්ක කතා කරන්නේ ධනුෂ්ක. කියන්නකෝ. මට ඉතින් මේ සර්ලා හම්බ කරන් කන්න දෙන්නේ නැහැ කියලා ආරංචියක් ආවා. ඒක ඇත්තද? අමතර කරනවා නේද? ඔය අහලා තියෙනවද මම අහිංසක මිනිස්සුන්ට කරදරයක් කරනවා අහලා තියෙනවද? ප්‍රශ්නවලට ඔව්. එහෙම කරන්නේ. එතකොට බඩු 250 ක් අර ගෑණි වල්වල දුන්න එකව මැරුවේ නැත්තම් මම මොකෙද වෙන්නේ? ඒක වොලට් ලොක් එකයි තමයි කරලා පස්සේ අපිට ලොක නදියක් වෙනවනේ. සම්දෙන මට කතා කරලා කියනවා හතර දෙකම මාරනවා කියලා. එහෙම කියද්දී අපිට මේ ඈතම කියලා ඉන්න බෑ. දැන් සර්නේ කියලා තියෙන්නේ මේ බිස්නස් කරන්න දෙන්නේ නැහැ කියලා. ඔය කරපු දෙන්න ඉන්නවනේ. ඔව්. ඒ කට්ටියට බාර දෙන්න. හරි අපි අපරාධකාරයෝ කියන්නකෝ. සර්ලගේ දක්ෂතාවය තියෙනවනේ ඒක අල්ලගන්න. අපේ දක්ෂතාවය අපේ වැඩේ කරන එක සර්ලගේ දක්ෂතාවය ඕක රස්සාව. ඒතකොට ඒක ඉවරයි කියමුකෝ. ඊගින් දිගටම ඕක දැන් මේ ධනුෂ්කගේ බඩු බිස්නස් කරන්න දෙන්නේ නැහැ කියාගෙන එහෙම එන එක හරියද එතකොට? ඔයාලගේ බිස්නස් ප්‍රශ්න ඔයාලා විශ්ලේෂ ගත්තා නම් මේ විදිහට අපි නදියක් කරගන්න නැතුව අපිට ඔයාලා ප්‍රශ්න නැහැ. ඔයාලගේ දක්ෂතාවය තමයි ඔව්. ඉතිනේ කට්ටිය බලලා ඔව්. ඒවට අහු වෙන්නේ නැති වෙන්නේ බිස්නස් එක. ඔව්. හරිද? ඔව්. ඒකට විදිහින් ගන්නමනේ. නමුත් ඉතින් මොන හරි දෙයකින් උනානේ මිස්ටේක් කාටවත් වෙනවනේ. ඒ වගේ නේද අපිට උඩ මිස්ටේක් කරනවා කියනවා මේක කරගන්නේ. එහෙමද? ඒ කියන්නේ දැන් ඉස්සරහට මට හම්බ කරන් කන්න දෙන්නේ නැහැ. එහෙමද කියන්නේ? එහෙම නම් මොකද කියන්නේ? හරි හරි. එතකොට ඉතින් මගේ බඩේ පාරනේ. ඒතර මං නිකන් ඉදීද? වශයෙන්ම කැමති දෙයක් කරන්න. හරි. මං සර් මරනවා තාම කිසි දෙයක් කියන්නේ නැහැ. මං ඒව කියන්නේ නැහැ. මම මරලා දෙන්න. නෑ අම්බෝ මරනවා කියන්නේ නැහැ මම. සර්ලා තිනුත් වැඩි වෙලා තියෙනවනේ. සල්ලි ගත්තේ ඒවා රෙකෝඩින්. ඉතින් මගෙන් කාර් ඉල්ලපුවා ඒ රෙකෝඩින් එකට සිගරට් දීපුවා ඔක්කොම තියෙනවා. ඔය ඔයා වම් දෙයක් කරන්න පොලිසිය පස්සේ. හරි එහෙනම් අපි එහෙම බලමු. අන්න මං කිව්වා මගේ මනුස්සයෙකුට මං කිව්වා මං ඒව දාන්න කැමති නෑ නමුත් දැන් සර් එහෙම එනවනේ එහෙනම් අපි එහෙම බලාගමු. හරිනේ 18ක් විතර ඉන්නවා ඉන්ටර්ඩික් වෙන්න. ලෑස්ති වෙලා ඉන්නකෝ. ඕයිසි සමග බලමු හෙප්පිලා හරි. ඕයිසිගේ කියන්නේ උගේ මං දාන ඔක්කොම ටික මාව කරගන්නේ. බලමු හෙප්පිලා හරි. බලමුකෝ තියපන්කෝ.